අපි හැමෝම ජීවිතේදී සතුටු වෙන්නේ තම තමන් ජීවිතයේ ලබාගත් දේවල් එක්ක. ඔයා පුරුදු වෙන්න කෙනෙක්ගේ හිතක් සතුටු වෙන විදිහේ දේවල් කරන්න. තව කෙනෙක්ගේ මූණට සිනහවක් ලැබෙන දේවල් කරන්න. අපේ මේ මනුස්ස ජීවිතය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. මේ මනුස්ස ජීවිතය කියන්නේ දුර්ලභ උපතක් කියන එක හැමෝටම තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මං කියන්නේ අපේ ජීවිතවල එදිනෙදා තමන්ට මුණ ගැහෙන හැම කෙනෙකුටම ඔයා ආදරණීය කෙනෙක් වෙන්න. කිසිම කෙනෙකුගේ හිත රිදෙන විදිය වැඩ නොකර ඉන්න. අපි එහෙම හිතනකොට අපේ හැම සිතුවිල්ලක්ම යහපත් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචිම පුංචි පුතු කුටිය. මම හැමදාම උදේට නැගිටලා උදේම කරන දේ තමයි මගේ ගෙදර බුදු පහන තියෙන එක. බුදුන් වැඳලා උදේ දවස ආරම්භ කරන්න ඔයත් පුරුදු වෙන්න. ඉතින් ඔයාලටත් පුළුවන් හැම වෙලාවකම බුදුන් වඳින්න වෙලාවක් අනිවාර්යෙන්ම හදාගන්න. මෙහෙම ලස්සනට බුදු කුටිය හදලා වන්දනා කරාම ඔයාටම තේරෙයි ඔයාගේ හිතට කොච්චරනම් සැනසීමක් ලැබෙනවද කියලා. ඔයාලත් පුළුවන් හැම වෙලාවකම ධර්මයේ ඉන්න උත්සාහ කරන්න. ධර්මය ඔයාලට පිහිට වෙනවා. පරිස්සමට ඉන්න.